ඔයාලට සුබ දවසක්. ඉතින් ඊයේ මම වීඩියෝ එක දැම්මට පස්සේ එක මිස් කෙනෙක් කියලා තිබුණා ලිවියම් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඇත්තටම ලිවියම් වල ආවේනික ලක්ෂණයක් තියෙනවා මෙන්න මේ වගේ කොළ කහපාට වෙන එක. ඉතින් ඒක ලෙඩක් නෙමෙයි. ඒක ලිවියම් වලටම ආවේනික ලක්ෂණයක්. ඉතින් අපිට ඒක පාලනය කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ වගේ ලස්සන කොළ පාටට තියෙනවා. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එක දැම්මා කාලසටහනකට අනුව අපි කොහොමද මේ වගාවට ඒ කියන්නේ සාත්තු කරන්න කියලා. ඉතින් අපි හරියට කෘමිනාශක ටික ගහන්න ඕනේ. ඒ වගේම දිලීර නාශක ටික ගහන්න ඕනේ. ලිවියම් වලට සත්කාරය වැඩි වෙන්න ඕනේ අනිත් පැල වලට වැඩිය. ඒ වගේම මෙයාලා ගොඩක් හෙවනට ප්‍රිය කරන ශාක වර්ගයක්. ඇත්තටම අවුව කාලෙට ගොඩක් ප්‍රශ්නේ වැඩි වෙනකොට මෙන්න මේ වගේ මගේ පැලවලත් වැඩිපුර මේ වගේ කහපාට ඩොට් එනවා. නමුත් අපි හරියට මේවට මේ ප්‍රතිකාර කරනවා නම් මේවා පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ net house එකේ උඩින් තවත් net එකක් දාලා තියෙනවා. ඉතින් මේ උදේ ඉර එළිය මේ පැත්තෙන් වැටෙන්නේ. හවසට මේ අඹගහ පැත්තෙන් තමයි බැහැලා යන්නේ. ඉතින් බලන්නකෝ හරිම ලස්සනට තියෙනවා. මේවට අපි දිලීර නාශක එහෙම ගැහුවාම මෙන්න මේ ගතිය පාලනය කරගන්න පුළුවන්. මම නම් ඇන්ඩ්‍රකෝල් තමයි ගහන්නේ. ඔයාලට මං කියලා තියෙනවා ආය කොන්ඩිස් දානවා කියලා. ඉතින් මාසයකට දෙපාරක් දිලීර නාශක ගහන්න ඕනේ. ඒ කියන්නේ එක සතියක පත්‍ර දිලීර නාශකයක් අනිත් සතියේ පාංශු දිලීර නාශකයක්. ඉතින් මං කොන්ඩිස් තමා දානවා කිව්වේ. පත්‍ර දිලීර නාශකයක් විදියට ඇන්ඩ්‍රකෝල් තමයි දාන්නේ. ඉතින් සතියෙන් සතියට එක දිගට දාන්නේ එක සතියක් දිලීර නාශකයක් දාලා ඊළඟ සතියේ හරි විදිහට කරනවා නම් කෘමිනාශකයක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ සතියේ පත්‍ර හෝ පාංශු දිලීර නාශකයක් ගහන්න ඕනේ. මේ විදිහට තමයි අපි මාසෙට මේවට සත්කාර කරන්න ඕනේ. ඇත්තම කිව්වොත් මං ඇන්තූරියම් වගාව පටන් ගත්ත මුල් කාලේ ඒ විදිහට හරියටම කරා. ඉතින් ඔයාලා දකිනවා ඇති මගේ පරණ වීඩියෝ වල පැල කොහොමද කියලා. ඉතින් ඒවා දකිද්දි මටත් ආස හිතෙනවා. මොකද දැන් මට ගොඩාක් වැඩ වැඩි. ඒ කියන්නේ වගකීම් වැඩි. ඉතින් ඇන්තූරියම් ගැන වෙලාව වෙන් කරන්න කාලය අඩුයි. ඉතින් පුළුවන් විදිහට මං ඒ විදිහට කරන් යනවා. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේ මීඩියා එක පරණ වෙනකොට ඒ කියන්නේ පොල් එලි හැම ගොඩක් දිරලා නම් ඒවා අයින් කරන්න. මොකද නැත්තම් මුල් ටික කුණු වීගෙන යනවා. එතකොට අපිට මේ ගහ කට් කරත් බොටම් එකකින් එන පැල එක්කෝ පැල එන්නේ නැති වෙන්න පුළුවන්. නැත්තම් බොටම් එක මැරිලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා ඒ දේත් මතක තියාගන්න. ඒ වගේම කෘමිනාශකත් හරි විදිහට අපි වගාවට යොදන්න ඕනේ. මේවට කෘමිසත්තු හානි කරාමත් මේ වගේ කහපාටට මේව ඩොට් හිටිනවා. ඉතින් ඔයාලා වාණිජ වගාවක් කරන්න. ඒක නිසා නිසි ආකාරයෙන් ඒවා නඩත්තු කරන්න ඕනේ. අපිට හොඳ පැවැත්මක් තියෙන්න නම් ඉතින් හරියට අපි මේ වගාව කරගෙන යන්න ඕනේ. ඔයාලට මේ පේන්නේ මගේ තවත් ලිවියම් පැල ටිකක්. ඉතින් බලන්න මේවා හරිම සරුවට ලස්සනට තියෙනවා. පොඩි පොට්ටල තමයි ඉතින් හදලා තියෙන්නේ. ඔයාලට මං කිව්වා ලිවියම් කියන්නේ සෙවන ප්‍රිය කරන ශාකයක් කියලා. ඉතින් මෙතන අඹ ගහක් තියෙනවා. ඉතින් ගස් යට හදන එක නම් ඉතින් අනුමත කරන්න බෑ. මොකද මේවා මල් පිපෙන කාලෙට කෘමිසත්තු එහෙම වැඩි. ඒ වුණාට අපි කෘමිනාශක ගහන නිසා මේවා පරිස්සමට තියෙනවා. ඉතින් හවස ඉර එළිය මේ පැත්තෙන් තමයි වැටෙන්නේ. එතකොට මේවට ලොකු අවුවක් වැටෙන්නේ නැහැ. මොකද මේ අඹ ගහ තියෙන නිසා මේ ලිවියම් ටිකට හොඳට හෙවන තියෙනවා.
ඉතින් ඒක නිසා මේව ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් මම දන්න විදිහට ඔයාලට පැහැදිලි කරා. මොකද ඔයාලට පේනවා ඇති මේ ටික ලස්සනට තියෙනවා. මොකද ඒක නිසා තමයි මම ඔයාලට මේ ගැන අත්දැකීමෙන් කියන්නේ. ඉතින් ඔයාලට දැනුමක් ලැබුණා නම් සතුටුයි. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට කියන්නේ හරි ආකාරයෙන් බෙහෙත් පොහොර ටික දාන්න. දියර පොහොර නැතත් නිසි වෙලාවට කෘමිනාශක ටික ඒ වගේම දිලීර නාශක ටික දානවා නම් අපේ වගාව සාර්ථක කරගන්න පුළුවන්. මම මේවට දාලා තියෙන මේවා පැල කාලේ නම් ඔස්මෝකෝට් දැම්මා. මම ගොඩාක්ම පාවිච්චි කරන්නේ ඔස්මෝකෝට් බැලන්ස් එක. ඉතින් ඒක නැති වෙලාවට ඔස්මෝකෝට් N එක දානවා. ඉතින් ඔස්මෝකෝට් නැති වෙලාවට මම මේවට ගිනිසීරියා කොළ දානවා. මේ ගිනිසීරියා කොළ මම දාන්නේ හොඳට වේලලා මේ පොට් එකේ වටේන් හරි මුල් වලට ගෑවෙන්නේ නැති වෙන්න පොට් එක වටේට දානවා. නැත්තම් එකම තැනකට හරි දානවා ටිකක්. ඒකල්ල මීඩියා එකෙන් වහනවා. ඉතින් ඔයාලට තවත් වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට.